දැන් මගේ අන්තිම ටාගට් එක තියෙන්නේ ඔලිම්පික් මෙඩල් එකක් ගේන එක ලංකාවට. මම කියන්නත් කැමති මගේ තාත්තා තමයි මගේ හැම දෙයකටම හිටියේ. මාව ගොඩක් ආරක්ෂා කරා හැම දෙයකින්ම. යද්දි තාත්තාට කිව්වේ මේ මට මෙඩල් එකක් ගන්න බැරි වෙයි කියලා. එතකොට හැමෝම ගෙදර හැමෝම කිව්වා නෑ ඔයාට පුළුවන් ඔයා මෙඩල් එකකට යන්න පුළුවන් කියලා. මම ලංකාවෙන් යද්දි මගේ ආගමට මම ගරු කරනවා ඇත්තටම. මම යන්න කලින්වත් හැම මීට් එකකටම කොළඹ ගියත් මීට් එකට යන්න කලින් මම පල්ලියට යනවා. කවුරුත් දන්නේ නැතුව ඇති ඒවා. පල්ලියට යනවා. ඒ වගේම මම හැම සිකුරාදාම කට්ටියට කෑම එහෙම දෙනවා. ඒක මගේ පොඩි කාලේ නම් පුරුදු වුණු දෙයක්. අම්මගෙන් තාත්තගෙන් පුරුදු වුණු දෙයක් මම. ඒ විදිහට ආගම කියන හැමදාම මම ගෙදර හැමදාම කියලා ඒ විදිහට තමයි මම ඉවෙන්ට් එකකට යන්නේ. ඉවෙන්ට් එකට යද්දිත් ආගම සිහි කරලා මම ඉවෙන්ට් එකට ඒ කියන්නේ ග්‍රවුන්ඩ් එකට යද්දි යන්න කලින් බස් එක එන්න කලින් පැයකට කලින් මම ආගම කියලා එහෙම තමයි යන්නේ. ඒක මගේ හදවතේ දන්න දෙයක්. ඒක හැමෝටම පෙන්වන්න ඕන දෙයක් නෙවෙයි. අන්තිමටම කියන්න තියෙන්නේ ඔයාලා බලාපොරොත්තු වෙනවා වගේම මම ලංකාවට මේ ඔලිම්පික් පදක්කමක් ගෙනියනවා.